සුබ දවසක් කියලා පිළිගන්නවා SL family වලට ඔයාලව. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ දුම් කරවල හදන විදිහ. ඔයාලට නම් මේවා ඉතින් වෙළඳ පොලේ ලබා ගන්න නැහැ. මොකද මේවා ඉතින් ගොඩක්ම තියෙන්නේ ඔය අනුරාධපුර පැතිවල තුරම්පාර ඒ වගේ සයිඩ් වල තමයි තියෙන්නේ. ඔයාලට ඔය ට්‍රිප් එකක් වයි ගිහිල්ලා යනකොට ඉතින් මේවා පාරවල එහෙම තියාගෙන ඉන්නවා කට්ටිය. ඒතකොට ඉතින් අරන් ඇවිල්ලා ඔයාලට ගෙදර හදන්න පුළුවන්. මේකට අවශ්‍ය වෙන්නේ මොනවද කියලා බලා ගන්න. මම කියන්න මොනවද උනත් කියලා. මේකට ඉතින් වැඩි දෙයක් අවශ්‍ය වෙන්නේ නැහැ. මම අරන් තිනවා කොච්චි. අම්මිරිස්සලට රෙඩි වල කොච්චි ගන්න ඕන හොඳයි. කරවලේ ගොඩක් රසයි එතකොට. ඒ වගේම මෙතන මම අරන් තිනවා ලූණු, පොල් තෙල්, කෑලි මිරිස්, ඒ වගේම කරපිංචා, ලුණු වරන් තියෙනවා. මේක ඉතින් ඔයාලා රසායනික දා ගන්න ඕන. මේක විශේෂයෙන් මම කියන්න ඕන අනිවාර්යයෙන්ම ඔයාලා උණු වතුර එකක් රත් කරගෙන උණු වතුරකට මේක පොඩි පොඩි කෑලි කරලා දා ගන්න ඕන. මම ඔයාලට කරන විදිහ පෙන්නන්නම් බලා ගන්න. මෙන්න මේ විදිහට පොඩියට කෑලි කඩා ගන්න ඕන. මේක මම උණු වතුරෙන් පොඩ්ඩක් වෙලා විනාඩි 3-4ක් තියලා පෙරාගෙන තියන්නේ. ඔන්න මම දුම් කරවල ටික හදා ගන්න දන්නේ. මම තාච්චියට පෙතිලා තියෙනවා. දැන් මම මේකට තෙල් එකතු කර ගන්නවා. තෙල් ටික පොඩ්ඩක් රත් වෙනකන් ඉඳලා මම ඊටු ඒවා එකතු කරනවා බලා ගන්න. දැන් තෙල් ටික හොඳට රත් වෙලා තියෙන්නේ. දැන් අපේ දුම් කරවල ටික මම මේකට එකතු කර ගන්න හදන්නේ. මේකට අපි තෙල් හොඳට බෙදලා ගන්න ඕනේ. පුඩාම කරන්නේ බෙද ගන්න එපා. දැන් මේ ටික හොඳට අපි බෙදලා තියෙන්නේ. අපි දැන් මේකට ලුණු ටික එකතු කර ගන්නවා. ඉතින් අපි පොඩ්ඩක් කවරම් කරලා මම මේකට කොච්චි ටික එකතු කර ගන්නවා. ඔයාලා තමිස් දාන්නේ කොච්චිම දාගන්න බලන්න. ඒක ගොඩක් රසයි ඒකට. කරපිංචා ටික එකතු කර ගන්නවා. මම මේකට කෑලි මිස් ටික එකතු කර ගන්නවා. කෑලි මිස් ගොඩාක් දාගන්නත් එපා. අනිත් රස අනුව සරත් බඩ බලලා දාගන්න. අපි මේකට ලුණු සෝස් එකක් දාගන්නවා. ලුණුත් වල රසන් මොනවද දාගන්න වැඩි කරගන්න එපා. මොකද බොහෝ දුරට කරවල වලට ලුණු තියෙනවා. ඒකට වෙන කරවල වලට කොහොමද ලුණු දාවටම දීලාන්නේ කට්ටිය. මේ දෙකත් පොඩ්ඩක් බලලම ඒක දවදානකට එකතු කරගන්න. අපේ දුම් කරවල එක අපි දැන් ඔන්න හදලා ඉවරයි. ඔයාලත් මේ විදිහට අනිවාර්යයෙන්ම ගොඩක් කර කරන්නේ නැතුව මේ වගේ ලස්සන රන්වන් පාටක් එනකල් හදා ගන්න කරවල එක. දැන් අපි මේක බා ගන්නවා. තියරුනේ ඔන්න අපි හදාගත්ත දුම් කරවල එක තියෙනවා. ඔයාලත් මේ වගේ දුම් කරවල ටිකක් හදලා රස බලන්න. අපේ channel එක SL family. ඔයාලා අපිව sub කරලා නැත්නම් අනිවාර්යයෙන්ම වීඩියෝට පල්ලෙහා තියෙන රතු පාට බටන් එක ප්‍රෙස් කරලා අනිවාර්යෙන් sub කරන්න. ඒ වගේම